මානසික රෝගත් ඕන වෙලාවක හැදෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ඒක තනතුරද, නම්බුනාමද, මහාචාර්යද, අගමැතිද, ජනාධිපතිද, മന്ത്രിද කියලා නැහැ. මේක ඕනෑම තරාතිරමක කෙනෙකුට ඕනෑම මොහොතක විය හැකි කාරණාවක්. මේ ළමයා විභාගෙට ගියා. එයා හිතන් හිටියා කැම්පස් යන්න එයාට ලකුණු A කියලා. හැබැයි ආවේ නැහැ. ආවේ S3යි. මෙයා හිතන් හිටියා අඩුම ගානේ B3ක් A කියලා. දැන් මොකක්ද එහෙනම් එයාට ඇති වෙන හැඟීම? දුක, එපා වීම, කලකිරීම. ආයිනම් මම මේ විභාගෙ කරන්නේ මෙච්චර පාඩම් කළත් මේ විභාගෙ ෆේල් වුණා නම් මට කවදාවත් මේ විභාග හරියන්නේ නැහැ. කෑම කන්න එපා වෙනවා, නිින්ද යන්නේ නැහැ. ඊළඟට අපි හිතන්නකො තරහ යනවා, පොඩි දෙයකට සංවේදී වෙනවා. සතුට දැනෙච්ච දේවල් වල සතුට එන්නේ නැති ගතියක් තියෙනවා. ඒතර මේ සෙරොටොනින් මට්ටම අඩුවීම ඔන්න දැන් සායනික ලක්ෂණ ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. සමහර අය මේ දුක තරහ ආවම ඔය මට අපිට ඕන තරම් එනවා ළමයි බ්ලේඩ් අරගෙන අතවල් කපලා මට මතකයි එක දරුවෙක් කොහොම ඒ ලේ පෙර මේ ඒ අතේ පොටෝ ගගා අර පිරිමි ළමයට යවනවා. කිසා ගෞතමියගේ දරුවා මිය ගියා. ඒතර කිසා ගෞතමිය ගාව තිබුණ කණ්ණාඩියෙන් බැලුවාම ඔන්න කිසා ගෞතමියට දුක ඇවිල්ලා, සිහිය විකල් වෙලා, දරුවත් අරගෙන තැන් වල දුවලා, ළමයා මැරිලා නැහැ කියලා මහා යුද්ධයක් නැටුවා. බුදුහාමුදුරුවෝ කිසා ගෞතමියට වෙන කණ්ණාඩියක් ඇදුවා. බුදුහාමුදුරුවෝ දාර්ශනික, තාර්කික, හේතුවාදී කණ්ණාඩියක් හදලා කිසා ගෞතමියට කිව්වා දැන් දරුවා මිය ගිය විදිහ මෙන්න මේ කණ්ණාඩියෙන් බලන්න කියලා. දැන් මේ තරුණයා හිතන් ඉන්නේ මගේ මොනවද අඩු තියෙන්නේ? එයා මට කැමති වෙන්න ඕන. මගේ කිසිම අඩුවක් නැහැ. කැමති වුන් නැත්තම් මං මරනවා. මං ඇසිඩ් ගහනවා. වෙන කිසි කෙනෙකුට බඳින්න දෙන්න. දැන් බලන්න කොච්චරනම් අපේ රටේ තියෙනවද ගෑනු ළමයා හරි පිරිමි ළමයා හරි කැමති වුන්නේ නැහැ කියලා ඉවරලා මානසික සිද්ධ වෙච්ච කඩාවැටීම් ඇති වෙච්ච වියසක්. සුබ දවසක් සියලු දෙනාට. අදත් අලුත් විදිහේ වීඩියෝ එකක් කරන්නම් කියලා කල්පනා කළා. ඔබ දන්නවා මානසික රෝග ගැන. මම හිතනවා අද අපේ සමාජයේ මානසික රෝග ගැන බොහොම දැනුවත්. ඒත් මේ මානසික රෝග අපි හැමෝටම ඕනෑම වෙලාවක හැදෙන්න පුළුවන්. නමුත් මේකේ තියෙන සුබවාදී කාරණාව තමයි මානසික රෝග වලට අද ප්‍රතිකාර තියෙනවා. ඔබට සම්පූර්ණ සුවය ලැබලා ඔබේ සාමාන්‍ය ජීවිතේ ගෙනියන්න පුළුවන්. මේ මානසික රෝග හැදෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා අපේ ශාරීරියට ලෙඩ වෙනවා. අපේ වකුගඩුවට, ආමාශයට, ඒ වගේම අපේ පෙනහළුවට, ශ්වසන පද්ධතියට, හෘදයට මේ හැම අවයවයකටම ලෙඩ වෙනවා නම් අනිවාර්යයෙන් මොළයටත් ලෙඩ වෙන්න බෑ. මානසික රෝග කියන එක අර කායික රෝග වගේම තවත් එක්තරා රෝග කාණ්ඩයක් මේ මනුෂ්‍යයාට වැළඳෙනවා. ඉතින් කායික රෝග වැළඳෙනවා වගේම මානසික රෝග වැළඳෙන්න විවිධාකාර හේතු තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ඕනෑම රෝගයක් හොඳ කරගන්නකොට ඖෂධ ගන්නවා වගේම වෙන ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ වගේම දැන් මානසික රෝගවලත් හැදෙන්නේ කොහොමද? ඒකට හේතු වෙන කාරණා මොනවද කියන එකත් ලෝකේ අවධානයට ලක් වෙලා තියෙනවා. දැන් මානසික රෝගයක් හැදෙන්නේ කොහොමද කියන කාරණාව ගැන විවිධාකාර පැතිකඩවල අපිට කතා කරන්න පුළුවන්. දැන් ඔබ සාමාන්‍යයෙන් දන්නවා ජානමය හේතු, ආරයෙන් සමහර දේවල් වෙනවා, පරිසරයෙන් එනවා, ළමයා හදාවට ආගත්ත විදිහෙන් එනවා, ළමා ව්‍යසන අත්දැකීම් වලින් එන අතර විවිධාකාර ජීවිද්‍යාත්මක හේතු, විවිධාකාර පාරිසරික හේතු, මේ ආකාරයේ විවිධාකාර හේතු ගණනාවක් එකතු වෙලා තමයි මානසික රෝගය නිර්මාණය වෙන්නේ. අද මම සුවිශේෂී වීඩියෝ එකක් කරන්නම් කියලා හිතුවා මේ මානසික රෝග හැදෙන එක්තරා ප්‍රධාන කාරණාවක් ගැන. මොකක්ද අද අපේ වීඩියෝ එක? ඒක තමයි මානසික රෝග හැදෙන මානසික හේතු ගැන. දැන් මානසික රෝග හැදෙන වෙන හේතු තියෙනවා. හැබැයි අද මගේ වීඩියෝ එකේ ප්‍රධාන තේමාව තමයි මානසික රෝග හැදෙන මානසික හේතු ගැන. එතකොට ඇයි මම මේ වීඩියෝ එක කළේ?
අපි හැමෝම බලාපොරොත්තු වෙනවා මේ මානසික රෝගයක් හැදුනහම අර කායික රෝගයක් වගේම සම්පූර්ණ සුවය ලබලා අපි සාමාන්‍ය ජීවිතය ගෙනියන්න. ඔබ දන්නවා දැන් දියවැඩියාව හැදුනාම අපි ඒකට අදාළ ඖෂධ අරගෙන කෑම පාලනය කරගෙන ව්‍යායාම ටික කරගෙන බර අඩු කරගෙන තෙල් ගති අඩු කරගෙන අපි අපේ සාමාන්‍ය ජීවිතය ගෙනියනවා. ඒ වගේම ප්‍රෙෂර් ඔබ දන්නවා අතිරුධිර පීඩනය හැදුනත් ඖෂධ අරගෙන අර සාමාන්‍ය ඊට අදාළ අනිකුත් ක්‍රියාකාරකම් කරගෙන අපි සාමාන්‍ය ජීවිතය ගෙනියනවා. ඒ වගේම තමයි මානසික රෝග. අතන මානසික රෝගත් මං ඉස්සෙල්ලත් කිව්වා ඕන වෙලාවක හැදෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ඒක තනතුරද නම්බුනාමද මහාචාර්යද අගමැතිද ජනාධිපතිද මන්ත්‍රීද කියලා නැහැ. මේක ඕනෑම තරාතිරමක කෙනෙකුට ඕනෑම මොහොතක විය හැකි කාරණාවක්. එතකොට දැන් මානසික රෝගයක් හැදෙනකොට මානසික රෝගයක ඊටියොලොජි කියලා අපි කියනවා. ඒක නිර්මාණය වෙන විදිය නැත්නම් ඒ රෝගේ නිර්මාණය වෙන විදියේදී අපිට තියෙන පොඩි ආකෘතියක්. මම ඔබට ඒ ආකෘතිය පෙන්වන්නම්. දැන් මේ බලන්න. දැන් මේ මානසික රෝගයක් හැදෙනකොට අපි මෙතන මම ඔබට පෙන්නලා තියෙනවා මේ biopsychological theory කියලා එකක්. Biopsychological theory. The three ingredients of emotions. දැන් ඔබට මම මෙතන පෙන්නලා තියෙනවා දැන් මේ බලන්න ඔන්න ඉවෙන්ට් එකක් තියෙනවා. දැන් අපි සරල උදාහරණයක් ගමු. අපි හිතමු ළමයෙක් විභාගය අසමත් වුණා. විභාගය අසමත් වුණා. දැන් O level වලට A9ක් අරගෙන ශිෂ්‍යත්වයේ හොඳට පාස් වෙලා ඉන්න ළමයෙක් විභාගය අසමත් වුණා. ඒතර ඒක තමයි සිද්ධිය. එනත අපි ඒකට කියනවා ඉවෙන්ට් එක. සිද්ධිය. දැන් මේ සිද්ධියට අදාළ තොරතුරු මොළය ඇතුළට ගමන් කරපුවාම කාරණා තුනක් මොනවද මේ? cognition, biology, behavior. කාරණා තුනක් එකතු වෙලා තමයි මේ ඉමෝෂන් එක නිර්මාණය වෙන්නේ. දැන් ඔන්න අපි හිතන්නකෝ අපි කොහොම සරල උදාහරණයකින් දැන් ආයෙ මේක කතා කරමු. දැන් ඔන්න අපි හිතමු දැන් අර ඉස්සෙල්ලක වගේ මේ ළමයා විභාගෙට ගියා. එයා හිතන් හිටියා කැම්පස් යන්න එයාට ලකුණු E කියලා. හැබැයි ආවේ නැහැ. ආවේ S3යි. මෙයා හිතන් හිටියා අඩුම ගානේ B3ක් E කියලා. දැන් මොකක්ද එහෙනම් එයාට ඇති වෙන හැඟීම? දුක, එපා වීම, කලකිරීම. ආයිනම් මම මේ විභාගෙ කරන්නේ මෙච්චර පාඩම් කළත් මේ විභාගෙ පෙළ වුණා නම් මට කවදාවත් මේ විභාග හරියන්නේ නැහැ. මං හරි අවාසනාවන්ත කෙනෙක්. ඒ නිසා මේ ළමයා එක්ක කාමරයට වෙලා දොර වහලා නිදාගනි, හැමදේම අතෑරලා දායි. මොකක් හරි ලොකු ප්‍රශ්නයකට ගිහලා සමහරට මේ තත්ත්වය විෂාදේ නැත්නම් ડિප්‍රෙෂන් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. දැන් අර අපි කතා කරපු මොඩල් එක. දැන් මේ ආකෘතිය ගත්තාම ඔබට පේනවා මේක ඇතුලේ කොටස් තුනක් තියෙනවා. දැන් බලන්න මම කිව්වා cognition, biology, behavior. මොකද්ද මේ biology කියන්නේ? අපි ඉස්සෙල්ලා කතා කරමු biology. අපි හිතමු මේ ළමයට දැන් හැදිලා තියෙනවා ડિප්‍රෙෂන්. මොකද හේතුව? විභාගයේ අසමත් වීම නිසා acutely ෂණිකව යාට දුකක් ඇවිල්ලා අපි කියනවා grief reaction. ඒතර grief reaction නැත්නම් ඒක අපි කියනවා abnormal grief reaction එකකට ගිහිල්ලා අසාමාන්‍ය මේ grief reaction එකකින් ඇවිල්ලා ඊට පස්සේ හිමීට ඒක මාස 2-3ක් ගිහිල්ලා 4-5ක් ගිහිල්ලා ඕන දැන් මේක ටිකක් depression එකකට ඇවිල්ලා තියෙනවා. ඒ depression ගැන අපි පස්සේ කතා කරමු. ඒතර දැන් මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණය මොකද්ද? දුක. කෑම කන්නේ නැහැ. ගෙදර අයත් එක්ක කතා බහ කරන්නේ. තනියෙන් ඉන්න බලනවා, කාමරේ ඉන්න බලනවා, දොර වහගෙන ඉන්නේ. හැමදේම අතෑරලා ඉන්නේ. ජීවිතේ වැඩක් නැහැ කියනවා. කිසිම දෙයක් හරියන්නේ නැහැ කියනවා. ඒතර ඔබට පේනවා මේ ළමයාගේ චර්යාත්මක ලක්ෂණ, මනෝවිද්‍යාත්මක ලක්ෂණ සහ ජීවිත්‍යාත්මක ලක්ෂණ. ඒතර මේ රෝගේ නිර්මාණය වුණේ කොහොමද? ඒකනේ අපේ අද කතාව. ඒතර මේ රෝගේ නිර්මාණය වෙනකොට ඔන්න බයොලොජි එක. බයොලොජි කියන්නේ මොකක්ද? දැන් ඔබ අහලා තියෙනවා මේ ස්නායු පද්ධතිය නිර්මාණය වෙන්නේ කොහොමද? දැන් ඔබ දන්නවා මේ ස්නායු පද්ධතිය නිර්මාණය වෙන්නේ ස්නායු සෛල බිලියන 100ක් එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන ස්ථාන අපි කියනවා උපාගමය. නැත්නම් සිනැප්සස් ඔබ අහලා තියෙන උපාගම. ඒතර මේ උපාගම අතර තියෙනවා එක ස්නායු සෛලයක ඉඳලා අනිත් ස්නායු සෛලයකට රසායනික ද්‍රව්‍ය හරහා තමයි පණිවිඩය යන්නේ. ඒතර මේ ස්නායු ජොයින්ට් වෙන නැත්නම් මේ සම්බන්ධ වෙන ස්ථානවල
පැහැදිලිව පේනවා රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඔබ අහලා තියෙනවා සෙරොටොනින්, ඔබ අහලා තියෙනවා ඩෝපමින්, ඔබ අහලා තියෙන සමහර විට ගැමා ඇමයිනෝ බියුටරික් ඇසිඩ්, ඔබ අහලා තියෙන සමහර විට ඇසෙටයිල් කොලින් කියන එක. මේ වගේ විශාල ප්‍රමාණයක් ස්නායු සම්ප්‍රේෂක නැත්නම් අපි මේවට කියනවා නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් තියෙනවා. ඒතකොට මේ මානසික රෝග නිර්මාණය වෙන්න, මානසික රෝග හැදෙන්න මෙන්න මේ රසායනික ද්‍රව්‍ය අසමතුලිත වීම. දැන් හිතමු අපි නිකන් උදාහරණයක් ඇටියට සෙරොටොනින් කියන රසායනික ද්‍රව්‍ය අඩුවීම මොලේ තුල සමහර ස්ථානවල, සමහර පරිපථවල, සමහර ස්නායු ජාලවල සෙරොටොනින් මට්ටම අඩුවීම ඔන්න දැන් කෑම කන්න එපා වෙනවා, නිින්ද යන්නේ නැහැ, ඊළඟට අපි හිතන්නකො තරහ යනවා, පොඩි දෙයකට සංවේදී වෙනවා, සතුට දැනෙච්ච දේවල් වල සතුට එන්නේ නැති ගතියක් තියෙනවා. ඒතර මේ සෙරොටොනින් මට්ටම අඩුවීම ඔන්න දැන් සායනික ලක්ෂණ ඇති වෙන්න හේතු වෙනවා. මේක තමයි අපි කියන්නේ ජීවිත්‍යාත්මක සාධක. ඊට අමතරව ළමයාගේ ස්නායු පද්ධතිය හැදිච්ච විදිහ, ජානමය වශයෙන් එයාට ආපු ගති ලක්ෂණ, ජානමය වශයෙන් තීරණයගත් ස්නායු පරිපථවල සැලැස්ම, ඊළඟට ළමා කාලේ එයාගේ මොළයට සිද්ධ වෙච්ච අනතුරු, සමහරට එයාට හැදිච්ච රෝග පොඩි කාලේ. ඒත් මේ වගේ මොළයට සිද්ධ වෙච්ච විවිධ වෙනස්කම් නිසා මොළය ඇතුලේ ජීවිත්‍යාත්මක සාධක ගණනාවක් තියෙන්න පුළුවන්. මානසික රෝගේ නැත්තම් මේ දරුවට මේ තත්ත්වය ඇති වෙන්නේ. ඊළඟට මම ඔබට කතා කළා මේකේ ඊළඟ කාරණාව තමයි අපි යමු බිහේවියර් කියන එක. දැන් ඔබ දන්නවා මේ බොහෝ අයගේ මානසික රෝග හැදෙන අයගේ තියෙන අමුතු චර්යාවක්. දැන් බලන්න නිින්ද ගත්තොත් බොහෝ වෙලාවට අපි දන්නවා මේ දරුවා නිසා වැඩිහිටියොත් මේක කරනවා. රෑ 12 1 2 වෙනකම් ස්ක්‍රීන් වල ඉඳලා නිදා ගන්නවා. සමහරට දවල් 12 වෙනකම් නිදා ගන්නවා. කන්නේ එක වේලයි. ඒතර බලන්න නිවැරදිව නිින්ද ගන්නෙ නැහැ. ඊළඟට කෑම කන්නේ නැහැ පිළිවෙලකට. ඒ වගේම ස්ක්‍රීන් වල අධික ලෙස ඉන්නවා. ඊළඟට මේගොල්ලෝ ගිල මද්ද්‍රව්‍ය මධ්‍යර භාවිතා කරනවා. ඊටාම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම පවත්වා ගන්නවා. හැම වෙලෙම ගැටුම් හදා ගන්නවා. ඒතර මේ බොහෝ අයගේ තියෙනවා චර්යාත්මක ලක්ෂණ ගණනාවක්. දැන් උදාහරණයකට අපි සමහර ළමයි දකින්න දත් මදින්නේ, නාන්නේ නැහැ. ඊළඟට ව්‍යායාමයක් කරන්නේ. ඒ වගේ චර්යාවේ ඇතුලේ තියෙන විශාල ලක්ෂණ ගණනාවක් මේ මානසික රෝග නිර්මාණය වෙනවා. එහෙනම් ජීවිත්‍යාත්මක සාධක තියෙනවා, චර්යාත්මක සාධක තියෙනවා. හරි. එහෙනම් අම්මට කතා කරන්න ඕන කරි ප්‍රධාන වශයෙන් චර්යාව සහ ජීවිත්‍යාත්මක සාධකත් සමග වඩා වැදගත් අද මගේ මේ ක්ලිප් එකේ නැත්තම් අද මම මේ කරන වීඩියෝ එකේ ප්‍රධාන තේමාව තමයි මොකද්ද? මානසික රෝග ඇති වෙන්න හේතු වෙන මානසික ලක්ෂණ ගැන. අන්නේ මානසික ලක්ෂණ ඇති වෙන ප්‍රධාන තැන තමයි මම මේ ඔබට පෙන්නලා තියෙනවා කොග්නිෂන්. මෙතන හරි අපූර්ව වචනයක් පෙන්නලා තියෙනවා කොග්නිෂන් කියන්නේ. හරි. මොකද්ද මේ කොග්නිෂන් කියන්නේ? කොග්නිෂන් කියන්නේ ප්‍රජානනය. ප්‍රජානනය කියලා කියන්නේ සරලව ගත්තොත් අපේ මොළය ඇතුළට තොරතුරක අදාළ යම් කිසි සිද්ධියකට අදාළ තොරතුරු ආවම ඒ තොරතුරු හඳුනගෙන ඒවා මතක තියාගෙන ඒකේ වැදගත් දේවල් හොඳින් අවබෝධ කරගෙන සමහර ඒවා ගබඩා කරගෙන එතකොට මේ සිද්ධියට අදාළ ප්‍රතිචාරයක් සකස් කිරීමේ ක්‍රියාවලියට කියන සරල නම තමයි ප්‍රජානනය කියන්නේ. ප්‍රජානනය කියන්නේ අන්නේ සරල නම. එතකොට දැන් මෙන්න මේ ප්‍රජානනය කියන කාරණාව ඊටාම වැදගත් මේ මානසික රෝග නිර්මාණය වෙන්නේ. දැන් අපි උදාහරණයක් ගමු. දැන් ඔන්න මම මෙතන දාලා තියෙනවා ඔබට මේ මානසික රෝග ගැන කතා කරනකොට මේ common sense model කියන එක. මේ වචනෙට බය වෙන්න එපා. common sense model. මොකද්ද මේකෙන් කියන්නේ? මේ බලන්න. ඔන්න ඉවෙන්ට් එකක් තියෙනවා. අපි හිතන්නකො තරුණ ගැවුම් දරුවෙක්ගේ ප්‍රේමය කැඩුණා. ප්‍රේමය කැඩුණා. ඒතර එයා මොකද්ද කළේ? එයාට ආව දුක. එයාට ආව අධික තරහ. එයා මොකද කරේ? ඒ දුක සහ තරහ පදනම් කරගෙන සමහරට ඔබ දැකලා ඇති මේ වගේ සිද්ධි ඕන තරම් දැන් සමහර අය ඒ දුක තරහ ආවම ඔය මට අපිට ඕන තරම් වෙනවා ළමයි බ්ලේඩ් අරගෙන අතවල් කපලා
මට මතකයි එක දරුවෙක් කොහොම ඒ ලේ පෙර මේ ඒ අතේ ෆොටෝ ගගා අර පිරිමි ළමයට යවනවා. එතකොට ඔබට පේනවා ඇති මෙහෙම ප්‍රේමී කැඩුනහම ඔන්න එක ලක්ෂණ එනවා. එතකොට අපි ළමයෙක්ගෙන් ඇහුවොත් ඇයි ඔයා දුකින් ඉන්නේ? ඇයි ඔයා අත කපාගත්තේ? ඇයි ඔයා ඉස්කෝලේ ගියේ නැත්තේ? මගේ ප්‍රේමය කැඩුණා. මගේ ප්‍රේමය කැඩුණ හින්දා ආපු දුකට තමයි මං අත කපාගත්තේ. එහෙනම් ඔබට තේරෙනවා හරි අමුතු කතාවක් තියෙනවා මෙතන. මොකද පොදුවේ අපි හැමෝටම හිතෙන්නේ සිද්ධිය නිසා ඉමෝෂන් එක හටගන්නවා කියලා. සිද්ධිය නිසා ප්‍රේමය කැඩිච්ච නිසා මට දුක ආවා. විභාගේ ෆේල් වෙච්ච නිසා මට දුක ආවා. ඒ නිසා මං ඉස්කෝලේ යන්නේ නැහැ. අම්මා බැනපු නිසා මට තරහ ගියා. නෝනා පරක් වෙන නිසා මට තරහ ගියා. ළමයා මං කියන දේ ඇහුවේ නැති නිසා මට තරහ ගිහින් ළමයාට ගැව්වා. දැන් ඔන්න ඔබට පේනවා ඇති අපි හැමෝටම හිතෙන්නේ අපි හැමෝටම හැඟෙන්නේ මොකක් කියලාද? සිද්ධිය නිසා තමයි ඉමෝෂන් එක ආවේ කියලා. ඔබ දන්නවද? මනෝවිද්‍යාවේ ප්‍රජානන මනෝවිද්‍යාවේදී අපි මේක මේ අයුරින් පිළිගන්නේ. මේක තාම වැරදි දෘෂ්ටි කෝණයක්. තාම වැරදි අදහසක්. මොකද සිද්ධිය නෙවෙයි ඉමෝෂන් එක හදන්න හේතු වෙන්නේ. දැන් උදාහරණයක් ගන්න අම්මා බැනපු නිසා නෙවෙයි මට තරහ ගියේ. ප්‍රේමය කැඩිච්ච නිසා නෙවෙයි දුක ආවේ. දැන් ප්‍රේමය කැඩිච්ච හැමෝම සිද්ධිය නසා ගන්නෑ. ප්‍රේමය කැඩිච්ච හැමෝටම දුක එන්නේ. ඔබට පේනවා ඇති ඒ සිද්ධිය නෙවෙයි මේකට හේතු වෙන්නේ. එහෙනම් මොකද්ද හේතුව? මෙන්න බලන්න හේතුව. දැන් ඔන්න බාණ්ඩ මම මෙතන දාලා තියෙනවා මේ කැරපොත්තේ. දැන් බාණ්ඩ මේ කැරපොත්ත USA වල ඇමරිකාවේ එයා ටිකක් පෙස්ට් කෙනෙක්. ඒ කියන්නේ දැන් ඔබ දන්නවා ඇමරිකාවල මේක නිකන් හතුරෙක්. අපි මරනවා ගහනවා විනාශ කරනවා. චයිනාවල පෙට් කෙනෙක්. සුරතලේට හදනවා. තායිලන්ඩ් වල මේක ඇපිටයිට් එකක්. කැරපොත්තව සමහර රටවල් වල කෑමක් හැටියට ගන්නවා. අපි දැක්කොත් ස්ප්‍රේ ගහලා මරලා දානවා. සමහර රටවල් වල මොකද කරන්නේ? උරතලේට ඇති කරනවා. දැන් බලන්න එකම කැරපොත්තා දෙස බලන ක්‍රමවේද තුනක් තියෙනවා. නැත්තම් බලන්න මේ කණ්ණාඩි තුනක් දැන් USA කෙනෙක්ගේ කැරපොත්තා බලන්නේ එක කණ්ණාඩියක. තායිලන්ඩ් කෙනෙක් බලන්නේ තව කණ්ණාඩියක. ඊළඟට චයිනා කෙනෙක් කැරපොත්තාව දකින්නේ තව කණ්ණාඩියක. එහෙනම් අපි මනෝවිද්‍යාවේ ගේනවා ලස්සන අදහසක්. මොකද්ද? cognitive model. මෙන්න මට කියන්න ඕන වචනේ. cognitive model. මානසික ප්‍රශ්න ඇති වෙන මානසික හේතු වල තියෙන මේ cognitive model කියන එක. මොකද්ද මේ cognitive model කියන්නේ? මෙතන තියෙනවා සිද්ධියක්. අපි උදාහරණයක් ගමු. ප්‍රේමයේ බිඳවැටුණා. දැන් ප්‍රේමයේ බිඳවැටුණා. එතකොට දැන් මොකද වෙන්නේ? ප්‍රේමයේ බිඳවැටුණාම අපිට ආවේනික ක්‍රමයට ප්‍රේමයේ බිඳවැටීම දකින්න. එතකොට ප්‍රේමයේ බිඳවැටීම අපිට ආවේනික ක්‍රමයට දැක්කහම තමයි ඔන්න ඉමෝෂන් එක එන්නේ. සරලව කිව්වොත් ප්‍රේමයක් බිඳවැටුණාම දුක ඇති වෙන කණ්ණාඩියකින් බලන්න පුළුවන්. මධ්‍යස්ථ කණ්ණාඩියකින් බලන්න පුළුවන්. සතුට ඇති වෙන කණ්ණාඩියකින් බලන්න පුළුවන්. ජීවිතයේ කසාද බඳින්නේ තනියෙන් හොදකලාව ඉන්නවා කියලා කණ්ණාඩියක් හදන් බලන්න පුළුවන්. එහෙනම් මට කියන්න ඕන කාරණාව මොකක්ද? මට කියන්න ඕන කාරණාව තමයි මානසික රෝග වලට හේතු වෙන මානසික ස්වභාවයන්ගේ තියෙන ලක්ෂණය තමයි මොකද්ද? ඉමෝෂන් එක නැත්තම් චිත්ත වේගය හටගන්නේ සිද්ධිය හින්දා නෙමෙයි, මම ඒ සිද්ධිය දෙස බලන කණ්ණාඩිය.
දැන් ඔබ දන්නවා බොහොම සරල කතා පටාචාර නැත්නම් අපි ගමු කිසා ගෞතමී. කිසා ගෞතමියගේ දරුවා මිය ගියා. ඒතර කිසා ගෞතමී ගාව තිබුණ කණ්ණාඩියෙන් බැලුවාම ඔන්න කිසා ගෞතමීට දුක ඇවිල්ලා සිහිය විකල් වෙලා දරුවත් අරගෙන තැන් තැන් වල දුවලා ළමයා මැරිලා නැහැ කියලා මහා යුද්ධයක් නැටුවා. බුදුහාමුදුරුවෝ කිසා ගෞතමීට වෙන කණ්ණාඩියක් ඇදුවා. බුදුහාමුදුරුවෝ දාර්ශනික තාර්කික හේතුවාදී කණ්ණාඩියක් හදලා කිසා ගෞතමීට කිව්වා දැන් දරුවා මිය ගිය විදිහ මෙන්න මේ කණ්ණාඩියෙන් බලන්න කියලා. දැන් ඔබට පේනවා දාර්ශනික තර්කානුකූල හේතුවාදී කණ්ණාඩියකින් බැලුවා දැන් ඔන්න ප්‍රශ්නේ දුකනේ. දුක තුනී වෙලා සාමාන්‍ය ජීවිතයේ ගෙනියන්න පුළුවන් හැඟීමක් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් මොකද්ද මගේ පණිවිඩය? මගේ පණිවිඩය තමයි මානසික ප්‍රශ්න කියන එක නිර්මාණය වෙන්නේ මානසිකව ඔබ ඒ සිද්ධිය දකින විදිහ අනුව. ඔබ අතාර්කික අහේතුවාදී පදනමක් නැතුව දාර්ශනික නොවන ආකාරයකට ගැටලු දිහා බලනවා නම් සිද්ධි දිහා බලනවා නම් පුද්ගලයෝ දිහා බලනවා නම් ඔබට මානසික ප්‍රශ්න නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඔබට සිද්ධියක් දෙස තර්කානුකූලව දාර්ශනිකව හේතුවාදීව බලන්න පුළුවන් වුණොත් ඔබට මානසික ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න තියෙන මානසික හැකියාව ඕන් අඩු වෙලා යනවා. දැන් හිතන්නකෝ තරුණ ළමෙක් ගෑනු ළමයෙක්ගෙන් යාළු වෙන්න ඇහුවා. ඒතර ඒ ළමයා බෑගෙනවා. ඒතර දැන් මේක තර්කානුකූල දාර්ශනික නොවන ආකාරයට බැලුවොත් මොකද වෙන්නේ? දැන් මේ තරුණයා හිතන් ඉන්නේ මගේ මොනවද අඩු තියෙන්නේ? එයා මට කැමති වෙන්න ඕන. මගේ කිසිම අඩුවක් නැහැ. කැමති වුන් නැත්තම් මං මරනවා. මං ඇසිඩ් ගහනවා වෙන කිසි කෙනෙකුට බඳින්න දෙන්න. දැන් බලන්න කොච්චරනම් අපේ රටේ තියෙනවද ගෑනු ළමයා හරි පිරිමි ළමයා හරි කැමති වුන් නැහැ කියලා ඉවරලා මානසික සිද්ධ වෙච්ච කඩාවැටීම් ඇති වෙච්ච වියසක්. හැබැයි තරුණ ළමෙක් බලනවා ගෑනු ළමයෙක්ගේ යාළු වෙන්න අහලා කැමති වුන් නැත්තම් එයා මේක තර්කානුකූලව බලනවා. එයාට පුළුවන් මානසික ප්‍රශ්නයක් නිර්මාණය නොවන ආකාරයට මේක බලන්න. කොහොමද බලන්නේ? දැන් එයා හිතනවා මගෙන් ගෑනු ළමයෙක් යාළු වෙන්න ඇහුවොත් ඒ ළමයා ගැන මට කැමැත්තක් තිබුණ නැත්තම් මම කවදාවත් එයාට හා කියන්නේ නැහැ. ඒ නිසා ගෑනු ළමයෙක්ගෙන් යාළු වෙන්න ඇහුව පළියට එයා හා කියන්න තියෙන හැකියාව තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මම ඉස්සෙල්ලා එයාට හඳුනා ගන්න අවස්ථාවක් දෙන්න. අනිත් එක කෙනෙකුට කැමැත්තක් එන්න එපේ. මට එන්නේ නැහැනේ හැම ගෑනු ළමයෙකුටම කැමැත්ත. මට කැමති ඉන්නේ සමහර ළමයින්ට විතරයි. ඒතර මට වගේම තමයි එයාට. නිසා එයාටත් කැමති වෙන පිරිමි ළමයි ඉන්න පුළුවන්. සමහරට එයාගේ කැමැත්ත මට නොවෙන්න පුළුවන්. ඒතර ඒක තමයි මේකේ යථාර්ථය. ඒක තමයි ඇත්ත. හැබැයි මට පොඩි අවස්ථාවක් තියෙනවා මම එයාගෙන් යාළු වෙන්න අහලා බලනවා. මොකද මට කැමැත්ත ආව නිසා. හැබැයි එයාටත් කැමැත්තක් ආවොත් ඔන්න මගේ මේ ව්‍යායාමයේ සාර්ථකයි. හැබැයි එහෙම නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැ. එයාට පොඩි අවස්ථාවක් දීලා බලත හැකි. එයාට කැමැත්ත හදාගන්න බැරි වුණොත් ඒකට කරන්න දෙයක්වත් නැහැ. ඒක මේ ලෝකේ හැටි. දැන් එහෙනම් මොකද්ද මගේ පණිවිඩය? මගේ පණිවිඩය තමයි ඔබට සිද්ධි දෙස, පුද්ගලයෝ දෙස, සමාජයේ දෙස, ඔබේ සමීපතයන් දෙස, ඔහුන් කරන වැඩ දෙස තර්කානුකූලව දාර්ශනිකව හේතුවාදීව විශ්ලේෂණවාදීව බලන්න පුළුවන් නම් මානසික ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙන මානසික හැකියාව ටික ඔබට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. නැති වෙලා යනවා. නිසා මානසික ප්‍රශ්නයක් හැදෙන්න තියෙන මානසික හැකියාව ටික නැති කරන්න තියෙන හොඳම විදිය තමයි අර මං කියව කතාව මොකක්ද? පුද්ගලයෝ දෙස සිද්ධි දෙස තර්කානුකූලව දාර්ශනිකව හේතුවාදීව බලන්න පටන් ගන්න. හැබැයි මීට වඩා ගැඹුරුයි මේ කතාව. මොකද ඔය ලේසි නෑ අපිට දාර්ශනිකව තර්කානුකූලව හේතුවාදීව ප්‍රශ්න දෙස බලන්න. ඒකට හේතු වෙන්න පුළුවන් ඔබේ මොළේ ඇතුලේ තියෙන නැත්නම් ඔබේ ප්‍රජානනය ඇතුලේ තියෙන
විවිධාකාර ගැටලු. මං මගේ ඊළඟ වීඩියෝ එකකින් පෙන්වන්නම් අපේ ප්‍රජානනයේ තියෙන නැත්නම් අපේ අර හිතන ආකාරයේ තියෙන වැරදි රටාවන් කොච්චර මානසික රෝග හදන්න සම්බන්ධ වෙනවද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. සුබ දවසක් ඔබ සියලුම දෙනාට.